ඉතින් අපි මුලින්ම යන්නේ අද හෙලෝ යාළුවනේ කොහොමද අපි අද ඩේ ව්ලොග් එකක් අරගෙන එනවා. ඉතින් රැඳෙන ඉන්න අපිත් එක්ක. ඉතින් මේ vlog එකෙන් අපි අරගෙන ඉන්නම් අපි අද කොහෙද යන්නේ අපිට තියෙනවා vehicle එකේ පොඩි registration එක renew කරගන්න ඒ වගේම තව අපිට සතියකට ඕන බඩු ටික ගන්න යනවා ඒත් එක්කම අපි යනවා තව skin care products උත් ගන්න. ඉතින් යමු අපිත් එක්ක. අපි මෙන්න මෙතන පාක් කරා අද සන්ඩේ දවසක් පැයකට $3.50ක් ගෙවන්න ඕනේ මැක්සිමම් 4 hours පුළුවන් මෙතන පාක් කරන්න. හැබැයි අද සන්ඩේ දවස නිසා ෆ්‍රී පාකින් අපිට තියෙනවා මෙතන පබ්ලික් හොලිඩේස් වලට සහ ඉරිදා දවස් වලට ෆ්‍රී පාකින් තියෙනවා. ඉතින් අපි මෙන්න මෙහෙම පාක් කළා දැන් යනවා අපේ පළවෙනි වැඩේට. පස්ස දවසක් ඉතින් අපි මුලින්ම යන්නේ අපේ කාර් එකේ vehicle registration එක renew කරගන්න. ඉතින් අවුරුද්දක් පාසා අපි මේ වැඩේ කරන්න ඕනේ. අපි මුලින්ම යන්නේ එතනට අපේ යුනිවර්සිටි බුක් ෂොප් එකේදී එනම් හම්බ වෙමු. ඉතින් අපි vehicle registration එක renew කරගත්තා book shop එකට ගිහිල්ලා. ඒක හරිම ලේසි නේ. ඒ කියන්නේ අපි online කරනකොට සති දෙකකින් වගේ තමයි අපිට එන්නේ sticker එක. සති දෙකක් වගේ යන්න පුළුවන් online කරද්දී. ඉතින් ඒ කියන්නේ online එකේ ඉඳලා ගෙදරට අපේ අලුත් sticker එක එද්දි මේක ඉතින් ගිහිල්ලා $3.50ක් විතර වැඩියෙන් යනවා. හැබැයි වෙලෙම අපිට අතට ගන්න පුළුවන්. එතකොට registration එක renew කරගන්න කියන්නේ හදිසියෙ renew කරගන්න තියෙනවා නම් මේ option එක තමයි හොඳම. ඉතින් අපිත් ඒක ඒ option එකම use කරා. දැන් අපි ඉතින් මේ වැඩේ කරගෙන තවත් තැනකට යනවා. ඉතින් ඇඳලා ඉන්න අපේ vlog එකත් එක්ක. ඉතින් අද ටිකක් වැහිබර දවසක් වැස්ස දවසට ඇත්තටම එළියට බහින්න හරිම කම්මැලි. ඒ වුණාට වැස්ස කියලා ඉතින් වැඩ මග අරගන්න බැරි නිසා අපි ආවා වැඩ ටික කරගන්න. ඉතින් මුලින්ම අපි මෙරිඩියන් මෝල් එකට යනවා. මෙතනදී අපේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් ටිකක් ගන්න තියෙනවා. අපේ day to day use කරන ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් සමහර ඒවා ඉවර වෙලා. ඉතින් ඒ ටික ගන්න අපි යනවා කෙමිස්ට් වෙයාරහවුස් එකට මෙරිඩියන් මෝල් එකේ තියෙන. ඉතින් අපි දැන් මේ මෙරිඩියන් මෝල් එකේ කාර් පාක් එකේ වාහනේ පාක් කරලා යන්න තමයි හදන්නේ.
කෙමිස්ට් හවුස් එකට ආවම නම් ඇත්තටම ටිකක් පිස්සු හැදෙනවා. ප්‍රොඩක්ට්ස් ගොඩක් තියෙනවා. හෙයා කෙයා, ස්කින් කෙයා, බේබි කෙයා ප්‍රොඩක්ට්ස්, ඒ වගේම ෆ්‍රැග්‍රන්සස්, සප්ලිමන්ට්ස්, විටමින්ස්, ඩෙන්ටල් කෙයා වගේම මෙඩිසින්ස් තියෙනවා. තව ෆාමසි එකක් තියෙනවා මේකේ. ඉතින් මම මේ බ්ලෙමිෂ් කන්ට්‍රෝල් ක්ලෙන්සර් එක ගත්තා. පස්සේ මට හිතුණා මට මෙන්න මේ ප්‍රොඩක්ට් එක හොඳයි කියලා, ෆෝමින් ක්ලෙන්සර් එක. මොකද මගේ තියෙන ඔයිලි ස්කින් එකක් නිසා. ඒ වගේම මම ඩේ ක්‍රීම් එක විදිහට මෙන්න මේ ඔයිල් කන්ට්‍රෝල් මොයිස්චරයිසින් ජෙල් ක්‍රීම් එක තමයි යූස් කරන්නේ. ඉතින් දැන් මේ යන්නේ වින්ටර් කාලේ නිසා ඉරවුව ලැබෙනවා අඩුයි. ඒ නිසා අපි විටමින් D ගන්නවා ගොඩක් වෙලාවට. හැබැයි ඔයාලා හැම ගන්නවා නම් ඔයාලගේ විටමින් D ප්‍රොෆයිල් එක කොහොමද කියලා චෙක් කරලා බලලා ගන්න. දැන් අපි මේ ෆුට් ක්‍රීම් එකක් බලනවා. මෙතන එක එක බ්‍රෑන්ඩ්ස් ගොඩක් තියෙනවා. අපි ඒකෙන් බලලා මෙන්න මේක තමයි ගත්තේ. අපි ඒ බඩු ටිකත් අරගෙන දැන් යනවා ඊළඟට තියෙන වැදගත්ම වැඩේ කරන්න. ඉතින් අපි මෙන්න මේ කෑම එක තමයි ගත්තේ. දෙන්නට මේකක් ඇති වෙයි කියලා හිතලා. ඊට පස්සේ ටික වෙලාවකින් මෙන්න මේ බිරියානි එකකුත් අරගෙන කෑවා.
දැන් අපි යන්නේ ග්‍රොසරි shopping. අපිට සතියට ඕන කරන තව බඩු ටිකක් ගන්න තියෙනවා. ඉතින් ඒ ටික ගන්න අපි යනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ නිවාඩු දවසේ හවස් වරුව ගත වුණේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ආයෙත් අලුත් දවසක තවත් ලස්සන ව්ලොග් එකකින් හමු වෙමු. ගොඩක් ආදරේ ඔයාලා හැමෝටම.